right ඔන්න අහගන්න ළමයි අපි පටන් ගන්න යන්නේ 2025 වසර සඳහා වන සෙකන්ඩ් ෂයි පන්තිය. නැත්නම් මේකට කියන්න පුළුවන් ස්පීඩ් රිවිෂන් පන්තිය, ෆාස්ට් ට්‍රැක් පන්තිය, හයි ස්පීඩ් රිවිෂන් මේ ඕනම නමකින් කියන්න පුළුවන්. එතකොට මේක තමයි අපේ සරලව ගොස් සෙකන්ඩ් ෂයි පන්තිය. නැත්නම් අපි කියනවා ප්‍රතිඵල පැමිණි පසු මුල සිට ආරම්භ වෙන අලුත් පන්තිය. සෙකන්ඩ් ෂයි ළමයි තමයි වැඩිපුර ફોකස් කරන්නේ. මේකේ මොකක්ද වෙන්නේ? කොහොමද සිලබස් එක කවර් කරන්නේ? ඇයි සෙකන්ඩ් ෂයි එකක් කරන්න ඕනි? සෙකන්ඩ් ෂයි එකේ වෙන වැඩ මොනවද? තර්ඩ් ෂයි එකේ වෙන වැඩ මොනවද කියලා මම ඊටාම කෙටියෙන් පැහැදිලි කරනවා ඊටාම කෙටි කාලයකින්. ඒතර මේ සෙෂන් එකේ මේ වීඩියෝ එක බලන හැමෝම පොඩ්ඩක් මීටරෙන් බලා ගන්න අයි මම සෙකන්ඩ් ෂයි එකක් කරන්න ඕනේ කියලා. ඊටාම මම කෙටියෙන් කියන්නම්. පොඩි දේවල් ටිකක් මම ප්ලෑන් කරගෙන අවිල්ලා තියෙනවා. එතකොට මේ ස්පීඩ් රිවිෂන් පන්තියක් ළමයි. මේ ස්පීඩ් රිවිෂන් පන්තියක් කවුරු වෙනුවෙන්ද තියෙන්නේ? එතකොට මේ ස්පීඩ් රිවිෂන් පන්තියක් ක්‍රියාත්මක වෙන්නේ විශේෂයෙන්ම සෙකන්ඩ් ෂයි ළමයි, තර්ඩ් ෂයි ළමයිව ફોකස් කරලා. රයිට් ස්පීඩ් රිවිෂන් එක මගේ පන්තියේ තියෙන්නේ කවුරු වෙනුවෙන්ද කියලා ඇහුවොත් සෙකන්ඩ් ෂයි සහ තර්ඩ් ෂයි ළමයින්ට. එතකොට ඒ වගේම විෂයන් මාරු කරන ළමයි ඉන්නවනේ මැත්ස් කරලා කොමර්ස් වලට ආපු, බයෝ කරලා කොමර්ස් වලට, ටෙක් වලින් කොමර්ස් වලට ඔහොම ආපු ළමයිනුත් ඉන්නවා. එයාලවත් මම මේකේ ફોකස් කරනවා. එයාලටත් මම මේ පන්තිය ගයිඩ් කරනවා. සෙකන්ඩ් ෂයි අයට කොහොමත්, තර්ඩ් ෂයි අයට කොහොමත්, ඒ වගේම තියරි ළමයින් ගෙන්නේ. කියන්නේ ෆස්ට් ෂයි ළමයිම තමයි. හැබැයි තියරි ටිකක් වැඩ කරලා නැහැ. මගේ හැරිලා දැන් තමයි පන්තියක් හොයන්නේ. එයාලටත් මේ පන්තියට ප්ලග් වෙන්න පුළුවන්. මේ අපේ දැන් යන පන්තිය. එතකොට රිවිෂන් ස්පීඩ් රිවිෂන් එක අපි අලුතෙන් පටන් ගන්න පන්තිය මෙන්න මේ ළමයි කාණ්ඩය වෙනුවෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක ඔළුවේ තියාගන්න. එතකොට මොනා කරත් ළමයි ව්‍යාපාර අධ්‍යයනයේ විෂයට BS එකට ඒකක් ගන්න පුළුවන්ද කියලා අහුවොත් ඔව් ගන්න පුළුවන්. එහෙම ඒ රිසර්ච් එකක් ගන්නවා නම් ඊළඟ ප්‍රශ්නය අහන්නේ මොකක්ද? කාලය ඇතිද? කාලය ප්‍රමාණවත්ද? කාලය ප්‍රමාණවත්ද? ඔය ප්‍රශ්න එනවනේ. එතකොට අපිට මාස 6ක් තියෙනවා. මාස 6ක් ඔයාලා එක්සෑම් එක නොවැම්බර් වගේ තමයි තියෙන්නේ. ඒතර මාස 6ක වගේ කාලයක් තියෙනවා. ඒතර මාස 6ක වගේ කාලයක් ඇද්ද? මගේ උත්තරේ ඔව්. ඔව් වෙන්නේ කොහොමද? ඔව් කියලා අපිට කියන්න පුළුවන් අසීමිත වැඩ කිරීම. අසීමිත වැඩ. එච්චරයි. එහෙනම් බොක්කෙම වැඩ කරන්න පුළුවන් නම් විතරක් මේ වීඩියෝ එක බලන්න. මම කියන හැම දෙයක්ම මම විෂයට අදාළව අපි කරන වැඩ කෝටියක් තියෙනවා. මේ වැඩ හැම එකක්ම කරන්න සූදානම් වෙන්න ඕනේ. එහෙම ඔයා සූදානම් නම් ඔයාගේ රිසර්ච් එක ෆේල් වුණත් මේ 2024 ප්‍රතිඵල ආවට පස්සේ ෆේල් S රිසර්ච් එකක් C එකක් ඕනම රිසර්ච් එකක් වැඩියෝ A එකකට ගේන්න පුළුවන්. ස්ථිරයි. හැබැයි අසීමිත වැඩ කරන්න සූදානම් වෙන්න ඕනේ. සර්ගාව සැලස්මක් තියනවද? ඔව් මං ගාව සැලස්මක් තියෙනවා. මොකක්ද සැලස්ම? මම පැටියෝ පාඩම් ටික කවර් කරගන්න පොඩි පිළිවෙලක් හදාගෙන තියෙනවා. එතකොට මාස 6ක් තියෙන නිසා උදාහරණයක් මැයි මාසේ ගත්තොත් මැයි මාසේ මම කරන වෙනම පාඩම්ස් ටිකක් තියෙනවා. කළමනාකරණයෙන් අලුතෙන් පටන් ගන්නවා, මුදල් හා මූල්‍ය ආයතන, මූල්‍ය කළමනාකරණය මේ වගේ පාඩම් ටිකක් මම මැයි වලට ફોකස් කරලා තියෙනවා. පාඩම් 3යි. ඊට පස්සේ ජූනි වලට මම වෙනම පාඩම් 3ක් ફોකස් කරලා තිනවා කරන්න පුළුවන් විදියට. රක්ෂණය, මෙහෙයුම් කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය වගේ. ඒ වතර මම තියරි වල ලයිව් ක්ලාසස් වල උගන්වනවා. හරි ලයිව් ක්ලාසස් වල උගන්වනවා. රෙකෝඩින්ග්ස් දෙනවා එන්න බැරි වුණොත්. හැබැයි ලයිව් ක්ලාසස් වලටම එන්න ඕනි. හරිද? ඊට පස්සේ ජූලි වලට මම සැලසුමක් හදලා තියෙනවා. තොරතුරු පද්ධති, ව්‍යාපාර සංවිධාන, අලෙවි කළමනාකරණය වගේ පාඩම් මම උගන්වනවා. ඊට පස්සේ අගෝස්තු වලට මම සැලසුමක් හදලා තියෙනවා ව්‍යාපාර සැලසුම, මුදල් හා මූල්‍ය ආයතන, ව්‍යාපාර පදනම හා ව්‍යාපාර පරිසරය වගේ පාඩම් වලට. ඊට පස්සේ සැප්තැම්බර් වලට තවත් පාඩම් 3කට සමාජ වගකීම්, ඊට පස්සේ රජය හා ව්‍යාපාර අතර අන්තර් සම්බන්ධතාවයේ ව්‍යවසායකත්වය හා කුඩා ව්‍යාපාර කියලා පාඩම් දෙකක් එකතු කරලා මම සැප්තැම්බර් වලත් අවසානයේ ඔක්තෝබර් වලට ලේසි පාඩම් 3ක් මම එකතු කරලා තියෙනවා අවසාන මාසේ නිසා. sannivedanaya ප්‍රවාහනා සැපයුම් සේවා දේශීය විදේශීය වෙළඳාම්. ඔන්න ඔහොම මාසෙන් මාස මම පාඩම් ටික පාඩම් 18 කවර් කරලා දෙනවා. ව්‍යාපාර අධ්‍යයනයේ විෂය එකක් ගන්න නම් පැටියෝ පාඩම් 18ක් තියෙනවා. පාඩම් 18ම ආවරණය කර ගන්න ඕනේ. එතකොට මේ පාඩම් 18 මම හැකිතාක් උපරිමයෙන් මම ලයිව් ක්ලාසස් කරනවා. ලයිව් ක්ලාසස් කරනවා. හරිද? Zoom හරහා සහ YouTube වලින් සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට කිසියම් ළමයෙක්ට හිතන්නකෝ එයාට අවශ්‍යතාවයක් මගේ පන්තිය කස්ටමයිස් කරගන්න පුළුවන්.
ඕනම වෙලාවක මගේ පන්තියේ ළමයෙක්ට මයික් එක ඔන් කරලා මගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. මගේ පන්තියේ කතා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මගේ පන්තියක් හිතන්නකෝ රෑ 12ට ඉවර වෙනවා කියලා. රාත්‍රී 12ට ඉවර වුණාට පස්සේ 12න් පස්සේ ඔයාලට තියෙන ප්‍රශ්න අහන්න පුළුවන්. එතකොට මම හිතනවා මේ සෙකන්ඩ් ෂයි පන්තියට එන්නේ අර තර්ඩ් ෂයි ළමයි, සෙකන්ඩ් ෂයි ළමයි, තියරි මගහැරිච්ච ළමයි, විෂයන් මාරු කරපු ළමයි. එයාලට ප්‍රශ්න ඇති කතා කරන්න ගුරුවරයාත් එක්ක. ඒවා මගෙත් එක්ක කතා කරන්න පුළුවන් මයික් ඔන් කරලා. ඒ වගේ හරිම මම ෆ්‍රෙන්ඩ්ලි වැඩ කරන්න පුළුවන් මගෙත් එක්ක. හරිද? ඒ නිසා මගේ පන්තිය රෑ 12න් පස්සෙත් ඔයාලට විවෘතයි ප්‍රශ්න අහන්න පුළුවන්. මේ පාඩම් 18න් මම ලයිව් ක්ලාසස් වල කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි යම් අවස්ථාවලදී හිතන්නකෝ කිසියම් පාඩමක් ඔයාට කලින් කවර් කරගන්න ඕනි කියලා හිතන්නකෝ. දැන් උදාහරණයක් මේ පාඩම් ටික කරගන්න ඔක්තෝබර් වගේ වෙනකන් ඉන්න ඕනි. කෙනෙක්ට ඊට වඩා කලින් ඉවර කරගන්න ඕන නම් ඉතින් ලයිව් ක්ලාසස් වල මට එකපාර පාඩම් 2 3 4 5 ඉවර කරන්න බෑනේ. කරන්න පුළුවන් උපරිමේ තමයි දාලා තියෙන්නේ ලයිව් වල. මගේ පන්තියේ chance එකක් දෙනවා මගේ පන්තියට එන ළමයෙක්ට ඕනම පාඩමක Tamanට කඩිනමින් පාඩම ආවරණය කරගන්න ඕන නම් එයාට වෙනම රෙකෝඩින් ලිස්ට් එකක් අරගෙන ඒ පාඩම කම්ප්ලීට් කරගන්න පුළුවන්. ඒක free of charge. ඒක නොමිලේම මගේ පන්තියට සම්බන්ධ වෙන ළමයින්ට අන්න තියෙන සුවිශේෂීම ලක්ෂණය. එතකොට ළමයි පාඩම් 18න් මම පාඩම් 18 ලිස්ට් එක වෙනම ගෲප් එකට දාලා තියෙනවා විෂය නිර්දේශය. ඒ ගෲප් එකේ තියෙන ඔයාට මේ සජීවී පන්තියක මේ දවස්වල යන්නේ උදාහරණයක් විදියට ව්‍යවසායකත්වය කුඩා ව්‍යාපාර පාඩම නම් ඒකට ලයිව් වෙනවා. වෙන ඔයාට ඕන පාඩමක් රෙකෝඩින් අරගෙන ෆ්‍රී ටයිම් බලනවා. එහෙම chance එකකුත් තියෙනවා මගේ පන්ති. මේ පාඩම් 18 මෙහෙම මම මාසිකව ඉවර කරන්න තමයි සැලසුම හදලා තියෙන්නේ. ඒක මම සජීවී පන්තිවල කරනවා. ඒකට තමයි උපරිම උත්සාහ ගන්නෙ. ඒක තමයි මගේ සැලසුම. ඒතර මම පාඩම් 18 කවර් කරලා දෙනවා. මම කියන්නේ අර බයෝ කරලා ආපු ළමෙක් ව්‍යාපාර අධ්‍යයන විෂය පාඩම් ටික දන්නේ නැහනේ. එයාටත් ඒතර මම පාඩම් ටික කවර් කරනවා. ඒතර එයා මගේ ලයිව් ක්ලාසස් වලට එන්න ඕන. ඒතර මගේ පන්ති ටිකක් මම වැඩිපුර දින ගණනාවක් ඇතුලේ මම පන්ති ක්‍රියාත්මක කරනවා. මම ඒකත් ඔයාලට පෙන්වන්නම් මොන වගේ දවස්වලද මගේ පන්තියේ ක්‍රියාත්මක වෙන්නේ කියලා. හරිද? එතකොට විශේෂම දේ තමයි ඒතර සර් තියරි උගන්වනවා. right? එතකොට ඔන්න ප්‍රශ්නයක් තියෙනවා ළමයින්ට සර් පාඩම් 18ම කවර් කරනවද? ඔව් කවර් කරනවා. ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ලයිව් ක්ලාසස් වලද කවර් කරන්නේ? ඔව් ලයිව් ක්ලාසස් වල කවර් කරනවා. එන්න බැරිනොත් රෙකෝඩින් දෙනවද? ඔව් රෙකෝඩින් දෙනවා. ඊට අමතරව තමන්ට අවශ්‍ය පාඩමක රෙකෝඩින් එකක් ගන්න පුළුවන්ද? ඔව් තමන්ට අවශ්‍ය පාඩමක රෙකෝඩින් එකක් ගන්නත් පුළුවන්. ඒ වෙනුවෙන් වෙනම ගෙවීමක් කරන්න ඕනද? නැහැ. ওই ප්‍රශ්න ටික ඔන්න හරි. මට තියෙන්නේ ෆේල් වෙලා ඉන්නේ සර් මං. එහෙනම් මට ඒකක් ගන්න පුළුවන්ද? ඔව්. කාලය ප්‍රමාණවත්ද? ඔව්. හැබැයි වැඩ කරන්න වෙනවා. අසීමිතව වැඩ කරන්න වෙනවා. ඒ සඳහා මං ගාව ප්ලෑන් එකක් තියෙනවා. පාඩම් කවර් කරන විදිහක් තියෙනවා. මාසෙන් මාසෙ. රයිට්. ඒතොර ඔයාට ওই ප්‍රශ්න ටිකට උත්තර ටික දැන්ටමත් හම්බෙලා ඉවරයි. වැඩේට මගෙත් එක්ක ප්ලග් වෙන්න. එතකොට පේපර් ප්‍රශ්න අපි ඊළඟ කාරණාව තමයි තියරි විතරක් ඉගෙනගෙන හරියන්නේ නැහැ. පේපර්ස් කරගන්න ඕන. පේපර්ස් විතරක් හරියන්නේ නැහැ පාස් පේපර්ස් කරන්නත් ඕනේ. ඒතර මගේ වෙනම ප්‍රෝග්‍රෑම් එකක් යනවා පැටියෝ PP එඩිෂන් එකක්. 1997 ඉඳන් 2024 දක්වා වන පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර මම ක්ලාස් වල සාකච්ඡා කරනවා. right? ක්ලාසස් වල සාකච්ඡා කරනවා ලංකාවේ ප්‍රථම වතාවට 1997 2024 වෙන කිසිම ගුරුවරයෙක් ඔච්චර පාස් පේපර්ස් කරන්නේ නැහැ. එච්චර පාස් පේපර්ස් කරන්න ඕනද? එච්චර පාස් පේපර්ස් කරන්න ඕනේ නැහැ. හැබැයි ඔයාගේ මොරාල් එක අප් කරගන්න, ඔයාගේ විෂය දැනුම බලා ගන්න, ඔයාට ගේම් එක ගහගන්න කෙනෙක්ට පාස් පේපර්ස් 5ක් කරුණත් ඇති. හැබැයි මම යටම අඩියම ෆේල් වෙලා ඉන්න ළමයාට මම මේ කතා කරන්නේ. විෂය දන්නේ නැති ළමයාට එයා වැඩ ගොඩක් කරන්න ඕනි. අර ලෙවල් ගැප් එක කඩන්න. එයා වෙනුවෙන් මම මේ ප්‍රෝග්‍රෑම් එක කරනවා. ඒතර හැමෝම එන්නේ ඒකට. වැඩිපුර කරගත්තා කියලා පාඩු වෙන්නේ නැහැ. නේද? ඒ වගේ තෝරන විෂය නිර්දේශ වෙනස් වීම සහ සංශෝධනය කරලාද සියලුම එඩිෂන් එකක් කියන්නේ ඒකයි. නව විෂය නිර්දේශයට ගලපලා තමයි පාස් පේපර්ස් ටික මම සාකච්ඡා කරලා දෙන්නේ. ඒ ප්‍රෝග්‍රෑම් එක මගේ යනවා. PP එඩිෂන් එකක්. ඊට පස්සේ ළමයෙක්ට එතකොට විෂය නිර්දේශ ආවරණය කරගන්න ළමයි මම වෙනම අපේ දන්නවා පන්ති ආපු ළමයි not out tuts තියෙනවා. අතිශයම වැදගත් tuts දෙක. not out 1 එක සහ not out 2 එක. ඒතර මේක දැන්ටම තියෙන ළමයෙක් මේක ගන්න අවශ්‍යතාවය පන්තියේදී අයදුම් කරන්න ඕනේ නැහැ. ටියුට් ගන්නකොට මම ඒක වෙනම කියන්නම්. ඒතර මේ ටියුට්ස් දෙක අපි දෙනවා. ස්පෙෂල් not out 1 not out 2 දැන් ඉඳන් අපි ඉෂුව කරන්න පටන්ගෙන තියෙනවා.
ඔයාලට මේ ටියුට්ස් එවුණා කර මේක සම්පූර්ණ 12 වසර කවර් වෙනවා මේ පොඩි ටියුට්ස් දෙකෙන්. මේකේ හැම ඕනම පේපර් එකකට උත්තරයක් තියෙනවා. රයිට්? නැති ප්‍රශ්නයකට උත්තර මේකේ නැති කෙහෙම්මලක් නැහැ. හැබැයි පොඩි ටියුට් දෙකක් ඔයා දන්න අය දන්නවා අතිශයම වැදගත් ටියුට්ස් දෙකක් අදාළ විෂය නිර්දේශයට අදාළව ටීචර්ස් ගයිඩ් එකට අදාළව වෙනම ෂෝට් නෝට් හදලා තියෙනවා. ඒ දෙක වාට එවනවා පළවෙනි මාසෙම. ඊට පස්සේ 13 වසරටත් ඔයාලා දන්නවා සුපුරුදු පරිදි අපේ වෙනම ටියුට්ස් දෙකක් යනවා BMW Audi. එතන මේ ටියුට්ස් හතරෙන් සිලබස් එක ඉවරයි. මේ වගේ ලියන්න නැහැ. එතකොට අද ආපු ළමයෙක්ට උනත් තියරි කරුණක් ටක් ගාලා හොයා ගන්න පුළුවන්. මම විෂය පැහැදිලි කරනකොට බලා ගන්න පුළුවන්. හරි මම සමහර ටියුට්ස් එවනවා. ඒ ටියුට්ස් වල ඔයාලා පැහැදිලි කිරීම නෝට්ස් ලිවීම කරනවා. ඊට අමතරව මම ගයිඩ් සපෝට් එකකට ඔයාලට සපෝට් ටියුට්ස් හතරක් එවනවා. ඒකේ පළවෙනිම දෙක මේ මාසේ ඉඳන් අපි ඉෂුව කරන්න පටන්ගෙන තියෙන සෙකන්ඩ් සයිට් රෙජිස්ටර් වෙච්ච ගමම මේ දෙක ඔයාලට හම්බෙනවා. ඒක කේස් එකක් නෑ. ඊට පස්සේ පැටියෝ ඔයාලට අපි එවනවා වෙනම පොඩි මොනා කරත් ළමයෙක් ගාව මේ වෙලාවේ ප්ලෑන් එකක් තියෙන්න ඕන. එතකොට 2025 සඳහා ප්ලෑන් එක මොකක්ද? මේ පටන් ගන්න මැයි මාසේ ඉඳන් යම්කිසි ආකාරයක වැඩපිළිවෙලක් තියෙන්න ඕන. ඒකට පොඩි ඩයරි එකක් එවනවා. මේ ඩයරි එක ඔයාලට ලියන්න තියෙන්නේ. මේකත් ඔයාලට හම්බෙයි. ඒතර මේ ඩයරි එක කොහොමද ලියන්නේ? මේකේ මොනවද ලියන්න ඕනි කියන කාරණා මම පොඩ්ඩක් පන්තියේදී ඒක කතා කරන්නම් මේ ඕපන් වීඩියෝ එකේ නැතුව. එතකොට යම්කිසි ආකාරයක ළමයා මගෙත් එක්ක ග්‍රහණේ තියාගන්න. ළමයා අනේ සබ්ජෙක්ට් තුනත් බැලන්ස් කරගෙන දුවන්නේ කොහොමද? මේ ටියුට් එකත් එවනවා. මේකත් ඔයාලට හම්බ වෙනවා මේ පාර එනකොට මේක ලියන විදිය මම ක්ලාස් එකේදී පළවෙනි දවසේ කියන්න පටන් ගන්නවා. එතකොට මේයි පළවෙනි දේ ඉඳන් මේක ලියලිය තමයි යන්න ඕනි. හරි එතකොට තමයි ඔයා මේ ට්‍රැක් එකේ දුවන්නේ මාස 6ක් ට්‍රැක් එකක දුවන්න ඕනි. හිත හදාගන්න අඛණ්ඩ මාස 6ක් වැඩ කිරීම. ගෙදර මල ගියද්ද yes. වැඩ කරන්න ඕනද පන්ති ඉන්න ඕනද පන්ති ඉන්න ඕන ඉච්චරයි. ඒ ටයිප් එක මොරාල් එක ඔයා ගාව තියෙනවා නම් ඔයා පන්ති යන්න මගේ නැත්තම් එන්න එපා. ගෙදර මල ගියක් වුණත් ඔයා පන්ති ඉන්න ඕන ඉච්චරයි කතන්දරේ. වෙසක් දවසේ දන්සලද අදාළ නැහැ පන්ති ඉන්න ඕන. ඒක තමයි ටයිප් එක. ඒ ටයිප් එකේ ගේම ගහන්න රෙඩි නම් මගේ පන්තියට එන්න. ඒක තමයි අසීමිත වැඩ කිරීම. එහෙම ටයිප් එකක් ඔයා ගාව තියෙනවා නම් ඔයා ෆේල් වුණත් මට කමන්නේ නැහැ. මම ඒකට ආව අරගෙන යනවා. ඒක තමයි ගැරන්ටිය. ඔක තමයි කතන්දර. එහෙනම් මම ප්ලෑන් එකක් කරනවා. මේ ප්ලෑන් එක ලියන්න වෙනම දවසින් දවස ලියන්න ඕන. දවසින් දවසට අදාළව පිටු තියලා තියෙනවා, ඉඩ තියලා තියෙනවා. ඒ ඉඩවල මොනවද ලියන්නේ, කොහොමද ඒක මැනේජ් කරන්න කියලා මම කතා කරන්න. ඒතකොට ළමයා ට්‍රැක් එකේ දුවනවා. ඊට පස්සේ සුපුරුදු පරිදි පැටියෝ අදාළ සෙකන්ඩ් ෂයි ළමයෙක්ට, තර්ඩ් ෂයි ළමයෙක්ට, විෂයන් මාරු කරපු ළමයෙක්ට, තියරි මගහැරිච්ච ළමයෙක් මේ හැම කෙනෙක්ටම පන්තියට එන්න පුළුවන්. මැයි මාසේ මොනවද කරන පාඩම් දැන් නම් මේවා ඉතින් ඔයාලා ස්ක්‍රීන්ෂොට් එකක් ඕන අරන් තියාගන්න. නැත්නම් මම මේ පාඩම කරගෙන යනකොට මාසෙන් මාසේ පාඩම් ටික කවර් වෙනවා. දැන් පළවෙනි මාසේ එනකොට පාඩම් 3ක් වගේ ඉවර වෙනවා. ඊට පස්සේ දෙවෙනි මාසේ එනකොට තව පාඩම් 3යි. පාඩම් 6ක් වගේ ඉවරයි. ඒ වගේ ටට්ටක් ගාලා මම කරගෙන යන්න පුළුවන්. පාඩම් ටික මම සුපුරුදු පරිදි කරගෙන යනවා. සමහර පාඩම් වලට මම ටියුටුත් එවනවා. ටියුට්ස්ුත් ඔයාලට එවනවා සුපුරුදු පරිදි. එතකොට මේ ටියුට්ස් හරහාත් සමහර පාඩම් කවර් කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් මූල්‍ය කළමනාකරණය වගේ ටියුට් එකකින් තමයි කවර් වෙන්නේ. ටියුට් එකකුත් ඔයාලට අවශ්‍ය විදියට මේ නොට් අවුට් එක ඕනේ පාඩම් වල ටියුට්ස් එවනවා. ඊට අමතරව මට පොඩි පිටු 40ක CR පොත් 4ක් ඕනි. හිමිහිට අරගෙන තියාගන්න අද හෙට කමක් නැහැ. පොඩි CR පිටු 40ක පොත් 4ක් මට දැනට අවශ්‍ය වෙනවා ඔයාලගෙන් මගේ පන්තියට සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්න ළමයි. මොකද පන්තිය ඇතුලේ වැඩ ගොඩක් කරන්න තියෙන නිසා. ඊට පස්සේ ඔන්නෝම මාසෙන් මාසේ පාඩම් ටික කරගෙන යනවා. හරි කොහොමම කරගෙන යනවා. ඊට පස්සේ මොකවද පන්ති තියෙන්නේ? ඒතර පන්ති තියෙන දවස් ටික තමයි වැදගත් වෙන්නේ. එතකොට මම ඔයාලට ඇක්සස් දෙනවා තියරි පන්තියටත් එන්න. හරිද? 20 25 රිවිෂන් එකට ස්පීඩ් රිවිෂන් එකට එන ළමයෙක්, සෙකන්ඩ් ෂයි පන්තියට එන ළමයෙක්, ෆාස්ට් ට්‍රැක් එකට එන ළමයෙක්, මේ අලුතෙන් පටන් ගන්න පන්තියට එන ළමයෙක්ට පුළුවන් chance එක තියෙනවා පැටියෝ මොකක්ද කරන්නද? එයාට chance එකක් තියෙනවා මේ අපි අලුතින් පටන් ගන්න පන්තියට එනවා වගේම මගේ යන සුපුරුදු 20 25 පන්ති වලටත් එන්න මම අවස්ථාව දෙනවා. ඒවට වෙනම අය කිරීමක් කරන්නේ නැහැ. එතකොට මගේ 20 25 තියරි පන්ති යනවා ඉරිදා සහ සඳුදා රාත්‍රී 7-9 පොඩි පන්ති දෙකක් තියරියේ. ඒකේ මේ දවස්වල කරන්නේ අලෙවි කළමනාකරණය. ඒතර අලෙවි කළමනාකරණයටත් ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් ඕනනම්. හැබැයි ඒකට ආවේ නැහැ කියලා හිතන්නකෝ. ඒකට ආවේ නැති වුණාට ප්‍රශ්නයක් වෙන්නේ ඇයි අලෙවි කළමනාකරණය දැන් මේ දවස්වල තියරියේ යන එකනේ. හැබැයි ඔයාලගේ ස්පීඩ් රිවිෂන් එකෙත් වෙනම මම මාසයක් දාලා තියෙනවා මොනා කරන්නද මෙන්න බලන්න. වෙනම මම මේ මාසය ඇතුළත
මේ මාසය ඇතුළත ජුනි මාසය ඇතුළත මේ බලන්න ජූලි මාසය ඇතුළත දැන් මේ යන්නේ මැයිනේ අප්‍රේල් මැයිනේ මේ යන්නේ හැබැයි ජූලි මාසය ඇතුළත මම අලෙවිත් කරලා දෙනවා හිතන්නකො එතකොට කෙනෙක්ට ඕනනම් පුළුවන් තියරි පන්තියට ඇවිල්ලත් අලෙවි කළමනාකරණයට දැන් යන තැනට සෙට් වෙන්න. එහෙම සෙට් වෙන්නේ නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. මම ස්පීඩ් රිවිෂන් එකෙත් මාකටිං මැනේජ්මන්ට් එක වෙනම කරලා දෙනවා. ඒ නිසා තමයි මේක මුල ඉඳන් යන පන්තිය කියන්නේ. මේක ඇතුලේ මම වෙනම පාඩම් 18 කරන ගමන් කෙනෙක්ට ඕනනම් තියරි එකට ඇවිල්ලත් වැඩේ කරගන්න. තියරි පන්තියටත් ඇවිල්ලා අහගෙන ඉඳලා නෝට් එක දාගෙන වැඩේ කරන්න මේ දවස් දෙකේ එන්න පුළුවන්. එච්චරයි කතන්දරේ. එතකොට ඒකට සෙට් වෙන්න පුළුවන්. ඒකේ මේ දවස්වල අලෙවි කළමනාකරණය තමයි යන්නේ. කැමති අය එන්න. ඊට පස්සේ ඔයාලා අනිවාර්යෙන් එන්න ඕන එකක් තමයි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව. පේපර් ක්ලාස් එක. ඒතර සබ්ජෙක්ට් මාරු කරපු ළමයින්ට පේපර්ස් ලියාගන්න කොහොමද? ඔහෙම ප්‍රශ්නයක් තියෙනවනේ. එයාලත් එන්න ඕනි. එයාලටත් මම පේපර්ස් ලියන තැන මුලින් ඉඳන් කියලා දෙනවා. රයිට්? පේපර්ස් ලියන එක. ඒතර පේපර් සාකච්ඡාව මගේ ඉරිදා රාත්‍රී 9:12ට යනවා. ඒකට සෙට් වෙන්න ඒකට කොහොමත් අනිවාර්යයි. පේපර් ක්ලාස් තමයි වැඩිපුර කරගන්න ඕනේ. මොකද මම PP එඩිෂන් එක වෙනම කරනවා මේ. PP එඩිෂන් එක පාස් පේපර්ස් වලට මම වෙනම දවසක් දාලා තියෙනවා. මේවා අනිවාර්යයි පැටියෝ. පේපර්ස් නම් අනිවාර්යයි. තියරි කවර් වෙලා තියෙනවා නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. හැබැයි තියරි කවර් වෙලා තියෙන ළමයින්ටත් ස්පීඩ් රිවිෂන් එක අනිවාර්යයි පැටියෝ. මේ ස්පීඩ් රිවිෂන් පන්ති අනිවාර්යයි. මේක අලුත් පන්තියනේ. ඒතර මේක මම දාන්නේ අඟහරුවාදා උදේ 9ට. අඟහරුවාදා උදේ 9ට දාන පන්තියට ඔයාලා හැමෝම එතකොට එන්න ඕනේ විශේෂයෙන්. අඟහරුවාදා උදේ 9 පන්තිය. මේක එතකොට මම මුලින් ඉඳන් විෂය නිර්දේශය කතා කරගෙන යනවා. පාඩමෙන් පාඩම වෙනමම සෙකන්ඩ් ෂයි ළමයින්ට වෙනමම තර්ඩ් ෂයි ළමයින්ට උගන්වන පන්තිය තමයි ස්පීඩ් රිවිෂන් එක. ඊට අමතරව PP එඩිෂන් අනිවාර්යයි. පාස් පේපර් කොහොමද හැදිලා තියෙන්නේ? පාස් මම ඊතර දාන පේපර් එක දාන එක PDF දානවා සමහර ඒවා සමහර පේපර්ස් වල ඉස්සරහට ගෙදරට එවනවා. රයිට් පේපර්ස් කොහොමද මම ගෙදරට එවනවා මොඩල් පේපර්ස් නම් පාස් පේපර්ස් නම් ගෙදරට දැම්මේ වල නැහැ මම. මොඩල් පේපර්ස් මේ තියෙන ගිය අවුරුදු වල දීපු පේපර්ස්. ඒතර මේ තඩි පේපර් පොත් මතක ඇති. මේ 2000 නෙම මේ වගේ පේපර්ස් 10 15 තියෙනවා MCQ නම් MCQ මේකෙම තියෙනවා ඉඩ ලියන්න පවා මේ ඉඩෙම තියලා තමයි අපි එවන්නේ. පේපර් මොඩල් පේපර්ස් අපි වෙනම කරනවා. ඒතර මොඩල් පේපර්ස් ගෙදරට අපි එවනවා ඉස්සරහට මේ වගේ ෆුල් පේපර්ස් සම්පූර්ණ පටන් ගන්නවා. ඒතර ෆුල් පේපර් යනවා. ඒවා පේපර්ස් 10 15 20 25 පේපර්ස් සාකච්ඡා වෙනවා. රයිට් ඒකන බය වෙනවා. ඒවා පේපර්ස් එවනවා ගෙදරට print කරලා ඉස්සරහට PP edition එක වෙනවා පාස් පේපර්ස් ටික යනවා. ඒකට set වෙන්න PP edition එක ඒක පාස් පේපර්ස් ටික මම නැවත කියනවා ප්‍රශ්න පත්‍ර සාකච්ඡා මේක අනුමාන ප්‍රශ්න නැත්නම් ආකෘතික ප්‍රශ්න මොඩල් පේපර්ස් ආකෘතික ප්‍රශ්න අලුත් ප්‍රශ්න කතා කරනවා ප්‍රශ්න වලට කොහොමද උත්තර ලියන්නේ ඒ දේවල් මේ දවසේ කතා වෙනවා ඉරිදා රාත්‍රී 9:12. ඒතර මේ වගේ පන්තියක පැටියෝ 12ට ඉවර වෙලා ඔයාට තියෙන ප්‍රශ්න මගෙන් අහන්න. සර් මෙන්න මෙහෙම එකක් මොකද්ද කරන්න මෙන්න මෙහෙම කේස් එකක් තියෙනවා මේකට මොකද්ද කරන්න එහෙම මගෙත් එක ඕපන් කතා කරන්න පුළුවන්. ඒ chance එක ඔයාලට තියෙනවා. ඊට පස්සේ හරි ඊට පස්සේ ළමයි තියරි පන්තියට කැමති නම් එන්න. තියරි පන්ති දවස් දෙකක් යනවා. ඊට පස්සේ අපි රිවිෂන් පන්තියක් යනවා. ඒක ස්පීඩ් රිවිෂන් එක නෙමෙයි අලුතෙන් පටන් ගත්ත එක නෙමෙයි. ඒකත් යනවා රාත්‍රී පන්තියක්. ඒකේ 12 වසර තමයි ගොඩක් වෙලාවට අපි ફોකස් කරන්නේ 12 වසර. ඒකෙත් එතකොට ඒකටත් ඕනනම් ඔයාලට එන්න පුළුවන්. ඒවා අනිවාර්ය නැහැ ඉතින්. මේ දෙක අනිවාර්ය නැහැ. මේකයි අනිවාර්ය නැහැ. නමුත් මම කියනවා මේ දෙකෙනුත් අඩුම රිවිෂන් එකටවත් දෙන්න අනිවාර්යයි. ඇයි දන්නවද? ඒක ටක් ගාලා 12 වසර පාඩම් එම අර ස්පීඩ් රිවිෂන් එකෙන් කරනකම් ඉන්න ඕනේ නැහැ. රිවිෂන් එකට සෙට් වුණා කවර් කරගන්න. එහෙමත් chance එක තියෙනවා. 12 වසර පාඩම් මේ දවස්වල 12 වසර දේශීය විදේශීය වෙළඳාම අපි කරගෙන යනවා. මේකට ඒක ඉවරයි. ඊට පස්සේ අපි අලුතෙන්ම පටන් ගන්නවා මුදල් හා මූල්‍ය ආයතන පාඩම. මුදල් හා මූල්‍ය ආයතන. ඊට පස්සේ ත්‍රී පාඩම මේ පන්තිරාව කවර් කරගත්තා. ලයිව් ක්ලාසස් නේ. ඒක හොඳයි. ඊට පස්සේ රෙකෝඩින් බල බල ඉන්න අවශ්‍යතාවයකුත් නැහැ එතකොටනේ. මම හැම එකම ලයිව් ක්ලාසස් කරන්නේ. එතකොට ඔයාලා හැමෝම වෙලාව වෙන් කරගෙන එන්න. වෙලාව වෙන් කරගන්න සබ්ජෙක්ට් බැලන්ස් කරගන්න තමයි මම ඩයරි එක එවලා තියෙන්නේ. ඩයරි එක ලියන විදිය මම වෙනම කියන්නම්. ඊට පස්සේ තියරි එකේ අලෙවි කළමනාකරණය යනවා. එතකොට සති මේ පන්ති තුනම යන්නේ රාත්‍රී PP එඩිෂන් එක තමයි උදේ යන්නේ. ඒකට අනිවාර්යයෙන්ම බ්‍රහස්පතින්ද උදේ වල නිවාඩු ඉන්නේ මං හිතන්නේ සෙකන්ඩ් ෂයි ළමයි තර්ඩ් ෂයි ළමයි. ඔයාලා ඒකට සෙට් වෙන්න. ඊට පස්සේ වෙනම ඔයාලා වෙනුවෙන්ම නව අලුතෙන්ම ආරම්භ වෙන පන්තිය තමයි අඟහරුවාද උදේ 9ට ක්‍රියාත්මක වෙන්නේ. අඟහරුවාද උදේ 9ට ප්ලග් වෙන්න
අලුතෙන්ම right එතකොට මේක අලුතෙන්ම ක්‍රියාත්මක වෙන පන්තිය මේකට සෙට් වෙන්න පුළුවන්. ඒතර මේක මුල ඉඳන් යන පන්තිය. ඒකේ ફોකස් කරනවා සම්පූර්ණම සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි විෂයන් මාරු කරපු ළමයි කියන අයගේ ඉඳන් තමයි කතා කරන්නේ. මේවා එතකොට සුපුරුදු යන තියරි පන්ති මේක පේපර් ක්ලාස් එක අනිවාර්යයි ළමයි මේක අනිවාර්යයි. ඒ වගේම PP එඩිෂන් අනිවාර්යයි. මේ ස්පීඩ් රිවිෂන් එක අනිවාර්යයි. රිවිෂන් එකටත් අනිවාර්යෙන් එන්න. තියරි එකටත් පුළුවන් නම් එන්න. වැඩි නෑ ආවා කියලා. ඒතර මේ ඕනම එකකට එන්න ඔයාලා පළවෙනි මාසෙදි ළමයි ඔයාලට මෙන්න මේ කාරණාව චුට්ටක් අහගන්න. ඔයාලට පළවෙනි මාසෙදි මේ පන්ති වලට එන්න මෙන්න මේ මගේ පන්ති ආපු නැති ළමයි ගාව not out 1 2 නැතුව ඇති. එයාලට සිද්ධ වෙනවා 3900ක මුදලක් ගෙවන්න පළවෙනි මාසේ විතරයි. not out 1 2 නැත්තම් 3900ක් ගෙවන්න. පළවෙනි මාසේ. not out තියනවා නම් 3200ක් විතරයි ගෙවන්න ඕන මැයි මාසෙට. not out නැත්තම් 3900යි not out තියනවා නම්. not out 1යි not out 2යි තියනවා. එහෙනම් 3200ක් ගෙවන්න. not out නැත්තම් 3900ක් ගෙවන්න වෙනවා පළවෙනි මාසේ විතරක්. හරිද? මේ ඕනම BOC People's Commercial Sampath DFC ඕනම බැංක් එකකට ගෙවන්න පුළුවන්. ඒතර ඔන්ලයින් ගෙවන්න බෑ. එක්ක CDM බැංක් එකකට ගිහිල්ලා ගෙවන්න ඕනි. නැත්තම් CDM මැෂින් එකකින් නැත්තම් ATM මැෂින් එකකින් ගෙවන්න ඕන. ස්ලිප් එක තියෙන්න ඕන අතේ. ස්ලිප් එකේ ඔයා නම ලියන්න ඕනි. ස්ලිප් එකේ ඔයාගේ WhatsApp නම්බර් එක ලියන්න ඕනි. ඒ ස්ලිප් එකේ ලියන WhatsApp නම්බර් එක තමයි WhatsApp group එකට ඇඩ් කරන්නේ. ස්ලිප් එකක් අනිවාර්යෙන්ම තියෙන්න ඕන. බැංකුවකට ගෙවුවොත් බැංකුවෙන් ස්ලිප් එක අනිවාර්යෙන් ඉල්ල ගන්න. ATM මැෂින් එකෙන් ගෙවුවොත් අනිවාර්යෙන් ස්ලිප් එක තියෙන්න ඕන. එහෙම ස්ලිප් එකේ ඔයා WhatsApp නම්බර එක ලියන්න ඕන. WhatsApp නම්බර එක ඔයාගේ නමයි ලියලා මේ නම්බර එකට දාන්න ඕන group එකට ඇඩ් වෙන්න. මේ නම්බර එකට දාන්න ඕනේ ටියුට් ගන්න. ටියුට් ගන්න දානකොට ඔයාගේ පැහැදිලිව මුල් ලකුරුත් එක්ක නම. මුල් ලකුරුත් එක්ක නම දාන්න. ටියුට් ගන්න නම්බරයට. ගෙදර අංකයත් එක්ක නිවසේ ලිපිනය. ඒක ගෙදර අංකයත් එක්ක එවන්න. අපි තැපෑලෙන් තමයි ටියුට්ස් එවන්නේ. ඊටාම දවස් 3ක් ඇතුළත ටියුට් සාමාන්‍යයෙන් එනවා සතිය දවස් 3ක් ඇතුළත. ඊට පස්සේ දුරකථන අංකයකුත් ඒකට දාන්න. දුරකථන අංකයකුත් ටියුට් ගන්න නම්බරයට. මේකට ඒව දාන්න ඕනේ නැහැ. මේකට ඔයාගේ නම ලියලා ස්ලිප් එක උඩ ඔයාගේ නමයි ඇඩ් කරන්න ඕන WhatsApp නම්බර් එකයි ස්ලිප් එකේ ලියලා මේකට දාන්න. නම්බර්ස් දෙකකට දාන්න ඕන. පළවෙනි මාසේ එතකොට not out තියෙනවා නම් 3200යි. not out නැති ළමෙක් ඉන්නවා නම් 3900ක් ගෙවන්න වෙනවා. ඊට පස්සේ සුපුරුදු ක්ලාස් ෆීස් එක අපේ යන්නේ 3200. හැම මාසෙම ඊට පස්සේ 3200 කවුරු කොහොම පළවෙනි මාසේ ආවට පස්සේ දෙවෙනි මාසේ නම් 3200 තමයි දැනට ක්‍රියාත්මක වෙන්නේ. ඕක තමයි කතන්දරය. ඊට පස්සේ සමහර ළමයි අහලා තිබ්බා ඔය එකපාර ක්ලාස් ෆීස් ගෙවන්න පුළුවන්ද මාස 6ටම නැත්නම් එකපාර පැකේජ් එකක් තියනවද කියලා. එහෙම ළමයි අවශ්‍යතාවයක් තියෙනවා නම් මට පොඩ්ඩක් වෙන WhatsApp message එකක් දාන්න. මගේ WhatsApp නම්බර එක මම ඔයාලට දාන්නම් group එක මේ මෙතනින්. එහෙම අවශ්‍යතාවය තියෙන අය සහ මොන හරි වෙනස් වෙන්න ඕන දේවල් කතා වෙන්න ඕන දේවල් තියෙනවා මගේ WhatsApp නම්බරේට මැසේජ් එකකුත් දාන්න. ඔය ටික තමයි මූලික වශයෙන්ම මට කියන්න තියෙන්නේ. මේක තමයි මගේ WhatsApp නම්බර එක. මේකටම ස්ලිප් එවන්න එපා. අර නම්බර්ස් දෙකට ස්ලිප් දෙක දාන්න. එච්චරයි කතන්දරය. මේකට මොනවා වෙන ප්‍රශ්න තියෙනවා නම් අර වගේ කෙටි කාලීනව ගෙවීම් කරන්න ඕන නම් අපි වෙනම විශේෂ අවස්ථාවක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔය සමහර ඔය ලස්සසයම දෙනවා රුපියල් 15000ක් ගෙව මාස 6ම එන්න පුළුවන්. එහෙම කතන්දර එහෙම අවශ්‍යතාවය තියන අය ඉන්නවනම් මේකට WhatsApp message එකක් දාන්න අපිත් එහෙම කරන්න පුළුවන්. ඒ වගේම මගේ පන්තිය මෙහෙම ක්‍රියාත්මක වෙනකොට සුපුරුදු පරිදි ඉකොනොමික්ස් වල නිරෝෂන් සර් ක්‍රියාත්මක වෙනවා පන්තිය. අලුත්ම පන්තිය. accounting වලට කවිෂ්ක සර්, ICT වලට ලස්ස සර් අපි 4 දෙනා එකතු වෙලා කරන්නේ. සෙකන්ඩ් ෂයි ළමයි විශේෂයෙන්ම ඔන්ලයින් පන්ති යන්න කාලය කළමනාකරණය තමයි උන්ට වැදගත්ම දේ. මගේ පන්තිය ඇතුලේ අපි ඒකට බැලන්ස් කරනවා, කතා කරනවා. ඕනම එකක් ළමයට කතා කරලා මගෙත් එක්ක වැඩේ කොට දාන්න පුළුවන්. දැඩි අදිෂ්ඨානයෙන්, දැඩි කැපවීමෙන් සෙට් වෙන්න මම මේ පාරේ මේ ගේම් එක ගහනවාම තමයි කියන කතන්දරයත් එක්ක. එහෙනම් කටිය රිවිෂන් පන්තියෙන් හම්බෙමු. මොනවා හරි ප්‍රශ්නක් තිබ්බොත් මේ නම්බරට WhatsApp message එකක් දාන්න. එච්චරයි කතන්දරය. පන්ති වලින් හම්බෙමු.